क्रियाकारी कांड अंक 6 कार्बोक्सिलिक අම්ල එයාගේ ඉන්න විදිය තමයි COOH. එහෙම නැත්නම් කෙනෙක් කියනවා COOH. මේ උර C එක්කෙනයි O කෙනයි O කෙනයි H එකයි. නිකන් අර කාබනීය කාණ්ඩේ මධ්‍යසාර කාණ්ඩේ දෙන්නම එකට ඉන්නවා වගේ නේද? එයා අපිට මෙහෙමත් කියනවා. ඒක තව කෙටි කරලා ලිව්වට පස්සේ මෙන්න මේ විදියටත් කියනවා. එතකොට මේ දෙන්න දැක්ක ගමන් අඳුර ගන්න ඕන මේ ඉන්නේ කාබොක්සිලික් කෙනෙක් තමයි කියලා. හරිද? මේ කාබොක්සිලික් කියන්නේ පට්ට ප්‍රබල ක්‍රියාකාරී කාණ්ඩයක් ඈ. ඉස්සරහට අපි කතා කරමු. කාබොක්සිලික්. හරි. මාතෘකාව දාගෙන අපි කතා කරමු. පළවෙනි පොයින්ට් එක කාබොක්සිලික් අම්ලය අණු කාබොක්සිලික් අම්ලය අණු කාබොක්සිලික් අම්ලය අණු කාබොක්සිලික් කාණ්ඩයකින් වරහන් ඇතුලේ COOH අර එහා කියලා මේකේ වරහන් ඇතුලේ මෙයා දාලා කාබොක්සිලික් කාණ්ඩයකින් එහෙම නැත්නම් වරහන් ඇතුලේ මෙන්න මෙයා වන සංයෝග වේ. යුක්ත වන සංයෝග වේ. කාබොක්සිලික් අම්ලය අණු කාබොක්සිලික් කාණ්ඩයකින් වරහන් ඇතුලේ යන අරයා යුක්ත වන සංයෝග වේ. හරි. කාබොක්සිලික් වර්ග කීප දෙනෙක් අඳුරගමු. පොඩිම කාබොක්සිලික් අම්ලය මොකක්ද? ඔන්න කාබොක්සිලික් වෙන්න ඕන තියෙන්න ඕන කාණ්ඩයකට. කාබොක්සිලික් කෙනෙක් වෙන්න නම් තියෙන්න ඕන කාණ්ඩය තමයි මේක. කාබොක්සිලික් වෙන්න නම් මෙන්න මේ කාණ්ඩය තියෙන්න ඕන. එතකොට පොඩි එක වෙන්නේ මෙයාට H කෙනෙක් සම්බන්ධ වෙලා තියෙන එක. හරි. එයානේ පොඩි එක. ඊට තව කෙනෙක් අපිට යමු. මේ වෙන්න නම් මේ කාණ්ඩය තියෙන්න ඕනනේ. ඔන්න ඕකේ ක්‍රියාකාරී කාණ්ඩය කාබොක්සිලික් C ඩබල් බොන්ඩ් OH. එතකොට මේ මෙතෙන්ට CH කෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඇල්කිල් කාණ්ඩයක් වෙන්න පුළුවන්. කොහොම හරි මෙන්න මේ කාණ්ඩය තියෙනවා නම් හරි මෙන්න මේ කාණ්ඩය තියෙනවා නම් ඔය කාණ්ඩය තියෙනවා නම් එයාට අපි කියනවා කවුද? කාබොක්සිලික් අම්ලයක් මේ පොඩිම කාබොක්සිලික් අම්ලයට අපි කියනවා ලස්සන නමක් ෆෝමික් ඇසිඩ්. ෆෝමික් අම්ලය මේ කාබොක්සිලික් අනාම්ලිකයි. හරිද? මෙයා පට්ට ක්‍රියාකාරී. ඒතකොට මෙන්න මේ පොඩිම කාබොක්සිලික් අම්ලයට අපි කියනවා ෆෝමික් ඇසිඩ්. මෙන්න මේ CH3COOH කියන එක ඔයාලා හොඳටම දන්නවා. දෙහි ගෙඩියක් දැක්කක් තියෙනවා. මොකද්ද? මම දන්නවද? ඇසිටික් ඇසිඩ්. මෙන්න මෙයාට අපි කියනවා ඇසිටික් ඇසිඩ්. මෙයා ෆෝමික් ඇසිඩ්, මෙයා ඇසිටික් ඇසිඩ්. හරිද? ඔන්න කාබොක්සිලික්ලා. මෙන්න මේ වගේ COOH කෙනෙක්, C ඩබල් බොන්ඩ් OH කෙනෙක් අපි කියාගෙන යනකොට කියනවා COOH කෙනෙක් කියලා. එහෙම කෙනෙක් දැක්කොත් තත්කාල අඳුර ගන්නවා මේ ඉන්නේ කාබොක්සිලික් කෙනෙක්. අපි තව කෙනෙක් කියමු. මේ බෙන්සීන් කෙනෙක් ඉන්නවා. මේ බෙන්සීන්ට සම්බන්ධ වෙච්ච කාබන්ට සම්බන්ධ වෙලා කවුද මේ? මෙන්න COOH කාණ්ඩයක් ඉන්නවා. අන්න COOH කෙනෙක් ඉන්නවා. එතකොට මේ කවුද? මෙයා බෙන්සීන්ට සම්බන්ධ වෙච්ච කෙනෙක් නේ. බෙන්සොයික් ඇසිඩ්. එයා බෙන්සොයික් ඇසිඩ්. හරි. දාගන්න බලන්න මේක නෝට් එක. ටික දෙන්නම් පොඩි කාලේ ඉඳන් අහලා. හරි. ඊට පස්සේ කතා කරමු මෙයාලගේ පොදු අණු සූත්‍රය. පොදු අණුක සූත්‍රය. මේක බලන්න තියෙන්නේ
COOH මොකද්ද වෙන්නේ? මේ බලන්න කාබන් අර ඇල්ඩිහයිඩ් කීටෝන මතකයි නේද? ඇල්ඩිහයිඩ් කීටෝන වගේමයි නේද මෙතෙන් වෙනකම්. මෙතන H එකක් තිබ්බනම් මොකද්ද වෙන්නේ? ඇල්ඩිහයිඩ් කීටෝනමනේ. ඇල්ඩිහයිඩ් කීටෝන වල තිබ්බේ මොකද්ද? CnH2nO නේද? වෙනසක් වෙලා තියෙන්නේ ඒ වගේමයි. හැබැයි තව O එකක් මේ අන්තිම කාබන්ගේ කෙලවර මේ තියෙන කෙලවරේ තියෙන H එකයි C එකයි අතරට ඇවිල්ලා. ඔක්සිජන් කෙනෙක් වැඩි වෙලා ඊට වඩා. ඔන්න ඔච්චරයි. පොදු අණු සූත්‍රය. CnH2nO බලන්න හරියද කියලා. හොඳටම පැහැදිලි නේද?